ආයිබෝවන් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම අපි අද පොඩ්ඩක් කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ වාහන ආනයන ශාස්ත්‍රය ගැන. විශේෂයෙන්ම අපි අවධානය ගත්ත එකක් තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා ජපානයේදී කළා කියන ප්‍රකාශයක් තියෙන වාර්තාවක්. මාත් එක්ක සෙල්ලම් බෑ කාක්කන්ට ඕනි දේ කරන්න දෙන්නේ නෑ කියන එක. අපි යමු අර කතා බහට ලක්වුණු ප්‍රකාශයටම. ඒකනේ ප්‍රධාන ප්‍රශ්නේ මේ වාහන අපි අවුරුදු 5ක් විතර වහලා තිබුණා. ඉතින් අපි ටිකක් හොයලා බැලුවා 2018 වගේ වාහන ආනයන කරලා තිබුණා ඩොලර් බිලියන 2.2ක වගේ. වැඩි. 2019 බිලියනට ආසන්නකට ආනයන කරලා තිබුණා. එතකොට ඒක අවුරුද්දක. එතකොට අවුරුදු 5ක බලපුවාම මේ හිරවීම විසින් විශාල ලෙස වාහන ආනයනෙම අපිට යම් ආර්ථික ආය අරමුදයකට යනවා. ඒක ඇත්ත කතාව. හැබැයි අපි ඒ අතර කල්පනා කරා දැන් මේක කොයි වෙලාවෙ හරි මේ රිස්ක් එක බාර අරගෙන අපි මේක නිදහස් කරන්නත් ඕන. හැබැයි නිදහස් කරන පළමු වෙලාවේදී මේ වගේ තෙරපුමක් අනිවාර්යෙන් එනවා. ඒ අවුරුදු කීපයක් වහලා තිබුණේ. නේද? අවුරුදු කීපයක් වහලා තිබුණ නිසා නිදහස් කරන පළමු වෙලාවේදී මේ තෙරපුම එනවා. ඒතර අපි මන ගන්න අපිට මේ තෙරපුමට දැන් මුහුණ දෙන්න පුළුවන්ද? අපි බැලුවා රයිට් මේ තෙරපුමට අපි මුහුණ දෙන්න පුළුවන්. කියලා අපි අපේක්ෂා කරා ඩොලර් බිලියනයක් බිලියන 1.2කුත් අතර වාහන ප්‍රමාණය ආනයනය කරන්න අපි ඩොලර් නිදහස් කරගන්න පුළුවන් වේවි කියන අදහසක හිටියා. හැබැයි ඊ වෙනකොට අපේ LC ඕපන් වෙලා තියෙනවා ඩොලර් බිලියන 1.6ක වාහන ආනයනය කරලා තියෙන ඩොලර් බිලියනයකට ආසන්නව. ආනයනය කරලා තියෙන ප්‍රමාණය LC ඕපන් කරලා තියෙන ප්‍රමාණය රයිට්. ඒත් අපි ලෑස්ති වෙන්න ඕනේ දෙනවා. හැබැයි ඒතර සමහර ක්‍රියාමාර්ග අපිට ගන්න සිද්ධ වුණා. මේක අර විවෘතව වේගයෙන් කඩාගෙන වැටෙනවා වෙනුවට සමහර බැරියර්ස් බාධාවන් ටිකක් අපිට හදන්න සිද්ධ වුණා. එහෙම නැතුණුත් වෙන දේ තමයි නේද? ඒ කියන්නේ වාහන මත අපි මේ ගන්න තීන්දුව මුළු ආර්ථිකයේම බිඳ වැටීමකට භාජනය වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි නේද දුමින්ද අපි කට්ටිය මම අවස්ථා ගණනාවක් දිගට එකතු වෙලා දිනපතා එකතු වෙලා මොකද්ද කරන්නේ කොහොමද මේක කරොත් මොකද්ද වෙන්නේ මේක කරොත් මොකද්ද වෙන්නේ කියලා දීර්ඝ ලෙස අපි සාකච්ඡා කළා තමයි මේ පියවර ගත්තේ. ඒතර මම හිතනවා අර පැරණි ඒ වගේ සමහර ඒවා ඉවත් වෙලා ඇති. මේ සමහර ඒවා වෙනස් වෙලා ඇති. සමහර ඒවා අපි ගත්තු ඒ වගේම යම වෙනස්කම් කරන්න ඇති. ඒක වෙන්න පුළුවන්. මම හිතන්නේ අපි ඒක සාකච්ඡා කරගන්න ඕන. ඊළඟ පීවරේදී දැන් අපිට අපේක්ෂාව තිබුණා මොකද මේක වහගෙන ඉන්න එක ආර්ථිකයට හොඳ නැහැ. වාහන කියන ආර්ථිකෙත් වැහුවා වගේ තමයි. ඒ වගේම අපේ රටේ තියෙන වාහන සංචිත ගත්තොත් ඔක්කොම අවුරුදු 15 පරණ වාහන. ඒ නිසා ඔය වාහන අනතුරු වැඩි වෙන්නත් යම් ප්‍රමාණයකට මේ පැරණි වාහනවල හේතු වෙලා තියෙනවා. ආර්ථිකයන් පැත්තෙන් ගත්තොත් වාහන වෙනද ප්‍රතික ආර්ථිකයක් තියෙනවා. ඒ ආර්ථිකයත් අපි වහලා තියෙනවා. ඒ නිසා ඔක්කොම සැලකිල්ලක් කරලා තමයි මේක විවෘත කරන්නේ. හැබැයි එකක් මම හිතනවා මෙතන කවුරුත් නැති වෙති කියලා. අර නිකන් කලදුටු තැන නේද වල ඉස ගන්න ඕන වගේ මේ අවස්ථාව එන්නකොටම සමහර අය ඒ අවස්ථාව උපයෝගී කරගත්තු ආකාරය ගැන නම් සමහර අය ගැන අපිට පැහැදීමක් නැහැ. මේ තමයි උතෝ කියන්නේ. අපි රටක් හැටියට අසීරු තීන්දුවක් ගන්නවා ඒක විවෘත කරන්න. හැබැයි ආයෙ මොකද කරන්නේ? සමහර අයකට පොඩි කාක්කෝ වගේ මම උර්තු කියන්නේ. හොඳේ කාක්කෝ වගේ මේකෙන් ආය අර පැරණි ගේම ගහන්න කියලා මතවාදයකට ආවා. ලයින් එකට ආවා. ඒ නිසා අපි තද්දට නීතිය නම් ක්‍රියාත්මක කරනවා. දැන් මම දන්න සමහර වාහන වල පිරවලා තියෙනවා. සමහර වාහන වල පිරවලා තියෙනවා නේද? ඒක කරන්න දෙයක් නැහැ. හරිද? ඉතින් වෙනදා ඔබට මම හිතන්නේ සතියෙන් දෙකෙන් ආයි නිදහස් කරන අපි කරලා නැහැ. අඩුවක් ගිහිල්ලා තියෙනවා. දැන් අධිකරණය කියලා තියෙනවා බේරුම් කරන එකට එන්න කියලා. අපි බේරුම් කරන්නේ අපේ ස්ථාවරය කියනවා. ටිකක් ශක්තිමත් ස්ථාවරයක බේරුම් කරගෙන ඉන්නේ. මොකද එහෙම වාහන ගෙනලා වැඩක් නැහැ වගේ වෙන තරමට බේරුම් කරන කෙනා. එයි තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්නත් ඕන. ඒක වර්ධනය කරගන්නත් ඕන. හැබැයි මේ අවස්ථාව මොකද්ද? නේද? අන්න ඒක ගැන ටිකක් සැලකිලිට ලක් කළ යුතු තිබුණා කියන එක තමයි අපේ හැඟීම. මම මේ හිතන හැඟීම නේද ගත්ත කියලා මම හිතන්නේ. ඒක ඕක තමයි අපි වැඩේ ඉඳලා ගැටලු තියෙනවා නම් අපි ඊළඟ පියවරේදී නේද? දැන් ආරම්භයේදී මේ පියවර ගත්තා. ඊළඟ පියවරේ තමයි ගැටලු තියෙනවා නම් निराකරණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක ගැන සැලකිලිලා වාජනය.